අපේ බෞද්ධ සංස්කෘතියේ අභිමානවත්ම මංගල්‍ය තමයි පෙරහැර මංගල්‍ය කියලා කියන්නේ. හේවිසි පංචතූර්ය නාදය මැත්තේ විදි සංචාරය කරන මේ පින්බර පෙරහැරක සුවිශේෂීම සහ ගෞරවනීයම වගකීම් පැවරෙන්න කරන්නේ. ඒ තමයි සර්වඥ ධාතු කරුණුන් වහන්සේ උදෙසා තම්ම පිට පූජා කරන මංගල හස්ති රාජයාට. අද අපි ඔබට අරගෙන එන්නේ පෙරහැරක් ආරම්භ වෙන්න කලින් මේ හස්ති රාජයාව සාම්ප්‍රදායිකව සූදානම් කරන්නේ කොහොමද කියන ඒ විශේෂ දසුන් පෙළ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනතුරු අපිට කරගෙන හිටියොත් ඔබටත් මේ අත්දැකීම දෙන්න මුලින්ම මේ සඳහා ඇතා නෑවීම සහ පිරිසුදු කිරීම සිදු කරනවා. පෙරහැර දින උදෑසනම මේ කටයුත්ත ආරම්භ වෙන්නේ මංගල හස්තිය පිරිසුදු කිරීම. මේක ඇතාටත් ශාරීරිකව ලොකු සුවපහසුවක්. රන්සිවිගේ බැඳීමේ තාක්ෂණය. මෙන්න මේ පියවර තමයි මුළු ක්‍රියාවලියේම තීරණාත්මක සහ වගකීම් සහගතම කොටස. ඇතාගේ පිටමත රන්සිවිගේ තැම්පත් කරලා ඒ ඉතාමත් සමබරව තියෙනවා. ඇතා ගමන් කරනකොට මේ මණ්ඩපයේ දෙපසට සෙලවෙන්නේ නැති වෙන ශක්තිමත් සම්පටිසල් අනුයෝදාගෙන ඇතාගේ ශරීරය තද කරලා බලනවා. වසර ගණනාවක් අත්දැකී තියෙන ප්‍රවීණයන් තමයි මේ කටයුත්ත සියුම්ව සිදු කරන්නේ. මොකද ඇතාට අපහසුයක් නොවන විදිහට උපරිම ආරක්ෂාව තහවුරු වෙන විදිහට මේ ගැන කිසිම සිදු කළ යුතු නැහැ. ඒ වගේම තමයි ඊළඟට ලැබෙන්නේ ඇතාට වටිනා හස්ති ආභරණ පළඳවන අවස්ථාව. මුලින්ම ඇතාගේ පිටපත ඝනකම් මෙට්ට සහ වස්ත්‍ර කිහිපයක් අතුරනවා. ඒ රන්සිවිගෙහි බර නිසා ඇතාගේ පිට තුවාල වෙන දිරීනකට සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඊපස්සේ රන් රිදී නූලෙන් නිම කරපු පිටවැස්ම, නළලත සරසන නිත්තිමාලය, කන් වැස්ම වගේම හොඬ වැස්ම පළඳවන මේ ඇතාව දිව්‍යමය හස්තියක් වගේ අලංකාරවත් කරනවා. ඉවරනකත් හස්ති රාජයා හරිම ශාන්තව නිසලව ඉන්නේ. ඒක තමයි අපූර්වතම කාරණය. මෙන්න මේ ආකාරයට තමයි ඇතා සකස් කරලා අන්තිමට කරඬුන් වහන්සේ මේ රන්සිවිගේ මත තැන්පත් කරගෙන පස්සේ මාලාව සරසලා මේ කටයුත්ත අවසන් කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.